හෙලෝ ළමයි. ජීවිතේ එක දවසක් හරි හැමෝටම හීනයක් තියෙන්න ඕනේ. ඒ තමයි මේ මහ මුහුදින් එහා තියෙන ලස්සන ලෝකය දකින්න යන්න. ඉතින් ඒ ලස්සන හීනය හැබෑ කරගන්න ඔන්න මටත් පුළුවන් වුණා. මගේ ජීවිතේ මම ගියපු ලස්සනම ගමන තමයි ලස්සන නැවක නැගලා බැංකොක් වටේ ගිහිපු ඒ ගමන. අම්මෝ ඒක නම් මාරම හැඟීමක්. ඔයාලා දැන් මේ දකින්නේ අන්නේ අවස්ථාවේ හරිම ලස්සන දසුනක්. සන්ධ්‍යා කාලයේ ඒ අවට තිබුණු පරිසරය කියන්න බැරි තරම් ලස්සනයි. හැම රටකෙම ආපු මිනිස්සු ගොඩක් හිටියා. විවිධ ජාති කෑම ජාති. හරිම ලස්සන රෙදිපිලි. ඒක නම් වචනයෙන් කියන්න බැරි පුදුම තරම් ලස්සන හැඟීමක්. ඔයාලත් දවසක අනිවාර්යයෙන්ම ඒ ගමන යන්නම ඕනේ. මොකද ඒ වගේ අත්දැකීමක් අපිට තියෙන්නම ඕනේ. ඔයාලට දැන් මේ පේන්නේ මේ මෙච්චර උඩ කැරකෙනකොට කොහොමද නේද? මට නම් ඉතින් ඒක යන්න බැරි වුණා. හැබැයි ඔයාලා ගියොත් අනිවාර්යයෙන්ම ඒ වගේ අවස්ථාවක try කරලා බලන්න ඕනේ. අපිට නියමිත නැම ආවේ 7:00ට විතර. ඉතින් අපි කඩිමුඩියම ගිහිල්ලා ඒ ලස්සන නැවට නැග්ගා. අම්මෝ ඒක නම් මාරම හැඟීම. පැය දෙකක් විතර බැංකොක් වටේ යනකොට රසරස කෑම ජාති කන ගම ලස්සන සංගීතයට සවන් දීදී ඒ යන ගමනේදී අපිට පුළුවන් වුණා මුළු බැංකොක් නගරයම දකින්න. මේ යන පුංචි ගමන තුල දකින්න ලැබෙන දේවල් හරිම ලස්සනයි. පේනව නේද? තාත්තගේ පුතාගේ කෝලා. ඉතින් අපි යන ගමනේදී තවත් නැවුණාවක් අපිට මගදී හම්බුණා. ඒ වගේම ජීවිතේ කාපු නැති රසරස කෑමත් අපි දෙන්න ඒ අවස්ථාවේදී අපිට පුළුවන්. ජීවිතය කියන්නේ හරි තාවකාලික දෙයක්නේ. ඉතින් අපි දන්නේ නැහැ අපි තව කොච්චර කාලයක් ජීවත් වෙයිද කියලා. අපි ගමනක් යන්නේ හීනමාමව ඉන්නවට වඩා අපි ඒ ගමන යන්න උත්සාහ කරන්න ඕනේ. ඒකට මහා ගොඩක් මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. පුංචි මුදලකින් අවශ්‍ය මුදල කළමනාකරණය කරගත්තොත් අපිට පුළුවන් ලස්සන ගමනක් ගිහින් ඉතින් මේ පින්නේ ලස්සන කාන්තාව නටන අපූර්ව. ඉතින් මෙතන අවසානයේදී මේ නැවේ ඉන්න හැමෝම එකතු වෙලා ලස්සනට ඩාන්ස් කරනවා. ඒ විතරක් නෙමෙයි කැමති නම් ඔයාලට මුදල් දීලා ඔයාලත් එක්ක ලස්සන ෆොටෝ උනත් ගන්න පුළුවන්. ඇත්තටම යාලා හරිම ලස්සනයි. පුංචි සුරංගනාවියෝ වගේ තමයි. අපේ රටේ පුළුවන් වුණා නම් මේකේ දෙයක් කරන්න මම හිතන්නේ සංචාරක ආකර්ෂණය අපිට ගොඩක් ගන්න ඒක හේතු වෙන්න පුළුවන්. හැමෝම ලස්සන හීනයක් තියාගන්න. දවසක මේ වගේ ලස්සන ගමනක් යන්න. ඉතින් අපි මේ ගමනේදී ඇමරිකාවේ හිටපු ජනාධිපතිතුමාත් මුණ ගැසෙන්න අමතක කළේ නැහැ. බලන්නකෝ අපිට තව කවුද මුණ ගැහුනේ කියලා ඉවර වෙලා. බලන්න ඔයාලා ආසම කරන ගායකයෙකුත් ඉන්නවා.